පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආයුබෝවන් කියලා අපේ channel එකට පිළිගන්න. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ භාවනාව වගේම නුරාන් අත්පටලව ගන්න ඉන්නවා කියන එක කේසිට වගේම කෙවින්ට ඒ වගේම කෙවින්ගේ තාත්තටත් මාට් වුණාට පස්සේ මොන වගේ දෙයක් සිදු වේවිද කියලා. ඔයා දන්නවා කෙල්සි රැවටිලා ඉන්නේ මේ වෙද්දි. හැබැයි කෙල්සිව තමන් බේර ගන්නවා කියන එක කෙවින් සම්පූර්ණයෙන්ම කිව්වා. හැබැයි කෙල්සි විතරක් නෙමේ භාවනත් මේ මිනිස්සයා රවට්ටගෙන තමයි ඉන්නේ. මොකද ඒකට හේතුව මේ දෙන්න එක්ක යාළු වෙලා ඉන්න ගමන් නුරානුත් විවාහ වෙලා ඉන්නේ. ඒ හින්දා වෙන රටකට පැරණ යන අරමුණකින් තමයි අනිවාර්යෙන්ම අරමුණක් තමයි නුරාන්ට තියෙන්නේ. ඉස්සරහට වෙන්නේ භාවනා කෙවින් දෙන්නත් එක්ක ඇති කරගත්ත ප්‍රශ්නෙත් එක්ක කෙල්සිට කතා කරනවා. ඒ කතා කරලා කෙල්සිත් එක්ක මේ දේවල් කියනකොට Tamanට මේ දේවල් අදාළ නැහැ කියන එක සම්පූර්ණයෙන්ම කෙල්සි කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ කොහොම හරි මේ දෙන්න කතා කර කර මුණ ගැහෙන වෙලාවක් තියෙනවනේ ඇත්තම කියනවා මේ දෙන්න ආදරෙන් බැඳිරණ ඉන්නේ. ඉතින් ඒක නුරාන්ගේ රැවටීමකට අනුව සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් කොහොම වුණත් මේක මුලින්ම දකින්න ලැබෙනවා කෙවින්ට. දැක්කට පස්සේ මේක කෙවින් අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගහලා හරි තාත්තට පෙන්නයි. ඊට පස්සේ මේ විස්තරය බලාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම කෙවින්ගේ අක්කට ලොකු තරහක් ගිහිල්ලා මේ සම්බන්ධය නතර කරගන්න තැනටපත් වේවි කියලා තමයි අද මම ඔයාලට මතක් කරන්නේ. ඉතින් මේ කරේ ගෙස් කිරීමක්. ඒ කියන්නේ කතාවේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කරපු ගෙස් එකක්. ඉතින් ඔයාලටත් හිතනවද මේ වගේ සිදුවීමක් කතාවේ වෙන්න පුළුවන් කියලා? ඉතින් ඔයාලට හිතනවා නම් ඒ දේ මොන වුණත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.